O level ලියන ළමයි කොපි කරාම මොකද වෙන්නේ? ඒ ළමයි මොන විෂය ධාරාවටද දක්ෂ කියලා හොයාගන්න බැරි වෙනවා. O level වල තියෙන්නේ පොදු විෂයන්නේ නේද? ඒ කියන්නේ ගණිතය, විද්‍යාව, සිංහල එහෙම විෂය ධාරාවන් තියෙනවනේ. ඒතර මේ විභාගයේදී A9ක් ගන්න ඕනේ කියලා එකක් නෑ ඇත්තටම. තමන්ට පුළුවන් මොනවද? තමන්ට ඊතරම් තමන් දක්ෂ නැති මොනවද කියලා හොයාගන්න බලාගන්න තමයි O level තියෙන්නේ. දැන් අපේ රටේ වෙලා තියෙන්නේ මේ O level වලට A9ක් ගැනීම කියන කාරණය ප්‍රමුඛ වෙලා. A9ක් ගැනීම කියන කාරණේ වෙත ගියහම දක්ෂ ළමයි සමහර විෂයන් වලට පොඩි අදක්ෂකමක් තියෙනවනේ. ඒගොල්ලොත් කොපි කරන්න පටන් අරන් තියෙනවා. අදක්ෂ ළමයි තනිකරම කොප්පි ගහනවා. කොපි කරලා ඒ ළමයා සයන්ස් වලට මැත්ස් වලට ඒකක් ගත්තාම ඒ ළමයා මොකද්ද හිතන්නේ? ඒ ළමයාට මැත්ස් සයන්ස් පුළුවන් කියලා හිතනවා. ඌ යනවා සයන්ස් පන්තියට, මැත්ස් පන්තියට. ඌට මොකද වෙන්නේ? ඌට වෙන දේ ඌවත් දන්නේ. ඒවෝපියොත් කොළඹවනවනේ. ඇයි? යකෝ මූ යකෝ නිදාගෙන ඉඳලා සයන්ස් වලට ඒකක් ගත්තා. යකෝ එහෙනම් වැඩ කරා නම් එහෙම මූට ડોක්ටර් කෙනෙක් නෙමෙයි ડોක්ටර්ට උගන්වන ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා ඌව යවනවා සයන්ස් වලට. අපි ළඟට එන්නේ ආර්ට්ස් කරන අයනේ. අපි ළඟට එන්නේ ඇත්තටම O level fail වෙන්න ඕනේ අය බහුතරයක් අපි ළඟට එනවා. ඒගොල්ලන්ට තමන්ගේ නම ලියා ගන්න බෑ ටිපෙක්ස් එකක් නැතුව. මුළු නම ලියා ගන්න බෑ ටිපෙක්ස් නැතුව. කොහමද O level පාස් වෙලා තියෙන්නේ? කොපි කරලා. එක පැත්තකින් නීතියෙන් තහනම් කොපි කිරීම. නේ? අනිත් පැත්තේ සදාචාරාත්මකද කොපි කිරීම. නෑ. වැඩ කරලා මහන්සි වෙලා යන ළමයාට කොච්චර ලොකු අසාධාරණයක්ද වෙන්නේ? එකම දැනුම් මට්ටමක තියෙන දෙන්නෙක් එක ලකුණු ලබා ගැනීමයි දැනුම් පරාසයන් දෙකක ඉඳලා එකම අකුර ගැනීම කොච්චර අසාධාරණද නේද? ඔය A9යි කිව්වට A7යි 8යි B1යි 2යි කිව්වට ඒ ප්‍රතිඵල දිහා බලපුවාම අපිට පේනවා විභාග ශාලාවල මම මේ දැන් මේ කතා කරන වෙලාවේ විභාග ශාලාවල කොපි කරනවා. එක පන්ති කාමරයකට 20 දෙනෙක් විතර ළමයින්ව දාලා එක ගුරුවරයෙක් මේක අධීක්ෂණය කරනවා. හැබැයි ඔබ දන්නවා පාසල් පද්ධතිය ඇතුලේ ශාලාවල ඉඩ පහසුකම් නෑ මදි. නේද? ඊළඟට එක කාමරයකට එක ගුරුවරයෙක් මදි. දැන් අපේ රටවල් ලෝකේ රටවල් කොච්චර දියුණුද නේ? CCTV කැමරාවක් හයි කරලා බැයිද විභාග මධ්‍යස්ථානයක් අධීක්ෂණය කරන්න පුළුවන්. කරන්නේ ඇයි? මේ ජරා ජීර්ණ ක්‍රමය එහෙමම යන්න ඉඩ දෙනවා. හැබැයි ඒකෙන් වෙන්නේ මේ අවුරුදු ගාණක් ළමයි මහන්සි වෙලා ඉගෙනගෙන නිදි මරාගෙන පාඩම් කරලා ඒකේ කිසි තේරුමක් නැති වෙනවා. Tamanට ඉස්සරහා අහු වුණොත් එහෙම හොඳ වැඩ කරපු පාඩම් කරපු ළමෙක් පිටිපස්සේ ළමයාගේ ප්‍රතිඵලෙත් අර ප්‍රතිඵලෙම වෙනවා. ඕගොල්ලෝ මේක දන්නවා මොකද ඕගොල්ලොත් මේ ආසන්න කාලේක O level ලියලා මෙතෙන් ආපු අය. තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න කීයක් MCQ කොපි කළාද? කීයක් උත්තර බලලා ලිව්වද? එතකොට මම මේ කතා කරන වෙලාවෙත් විභාග ශාලාවල මේ වැඩේ සිද්ධ වෙනවා. ඒතර මේක වළක්වන්න නවත්තන්න මේ රටේ පාලකයෝ අවධානය යොමු කරන්නේ ඇයි? අපේ රටේ මොන ආණ්ඩුව ආවත් මොන පාලකයා ආවත් අවධානය යොමු කරන ප්‍රශ්න ටිකක් තියෙනවා මොනවාද? ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නේ. ළඟ එන මැතිවරණය, දේශපාලනය, අයවැය කතාව, පාර්ලිමේන්තුව ඕවට තමයි අවධානය යන්නේ. ඒ වුණාට මේ රටේ ජීවනාලිය අනාගත ළමා පරපුර ඒගොල්ලන්ගේ තීරණාත්මක ජාතික විභාගයක් කොපි කරනවා. ඒ කොපි කරන එක වළක්වන්න බොහොම පුංචි ක්‍රමවේද තියෙනවා. ඒ බඳු ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව වෙන වෙන දේවල් නවත්තනවා. දැන් බලන්නකෝ ආණ්ඩුව හරියට හොයනවා රෑ 12ට පන්ති නැවැත්තුවද කියලා ගුරුවරුන්ගේනේ මාර හෙවිල්ලක් හොයනවා. ඉතා හොඳයි. හැබැයි ඒ හෙවිල්ල නෑ විභාග මධ්‍යස්ථානයක් ඇතුලේ කොපි කරන එක හොයන්නේ. දැන් ආණ්ඩුව නීතියෙන් නවත්තනවනේ එක්තරා දවස් 5කට කලින් රෑ 12ට ඉගවන්නන එක. හැබැයි සල්ලි ගොඩක් වියදම් කරන්න පුළුවන් දෙමව්පියෝ මොකද කරන්නේ? තමන්ගේ දරුවට ගුරුවරුන්ව ගෙදෙට්ට ගෙනල්ලා උගන්වනවා. ඒක පුළුවන් නම් නවත්තන්න පුළුවන් එකක්ද ඒක? ඒක නවත්තන්න බෑනේ. නේද? ඒක කොහොමද නවත්තන්නේ? දැන් මේව හැමෝම දන්නේ නැද්ද? මේව හැමෝම දන්නවා.
ඔන්ලයින් උගන්වන්නේ නැද්ද රෑ තිස්සේ? අද පේපර් එක නම් ඊයේ රෑ තිස්සේ ඔන්ලයින් උගන්වනවා. ඔන්ලයින් ලයිව් උගන්වන එක වලක්වල වැඩක් තියනවද? නෑයි. YouTube එකේ රෙකෝඩින් දාන්න පුළුවන්. තාක්ෂණික ලෝකේ ඒව නිකන් කරන්න ඕනි වැඩ ඒව නෙවෙයි. නේද? විභාගයකදී කොපි කරන එක නවත්ත ගන්න බැයි නම් ආණ්ඩුවකට රටකට බලධාරීන්ට පරිපාලන නිලධාරීන්ට තේරුමක් නෑ මේ විභාග. දෙකයිනේ තියෙන්නේ. එකක් මොකද්ද? ප්‍රශ්න පත්‍ර පිට වෙන එවුන්ව මරන්න ඕන. පිට කරන එවුන්ව මරන්න ඕන. විභාග වංචාවට සම්බන්ධ එවුන්ව මරන්න ඕන. මරන්න කියන එකෙන් මම අදහස් කරන්නේ නිසි දඬුවම් ලබා දීම. දෙවිනි කාරණේ කොපි කරන්න නොදී ඉන්න ඕන. නේ? කොපි කරනකොට නිරීක්ෂකයෙක් අහක බලන් ඉන්නවනම් ඒක ඒ පුද්ගලයා මුළු ජාතියටම කරන නොහොබිනා වැඩක්. එතකොට මේක ගුරුවරයෙකුට පෞද්ගලිකව ළමයි 20 දෙනෙක් දුන්නාම ඒ ගුරුවරයා අහක බලන්න අවස්ථාවක් එන්නේ නැද්ද ඒ ගුරුවරයාට? කොළ ටිකක් ගේන්න වෙන තැන කාමරයකට යන්න අවස්ථාවක් එන්නේ නැද්ද? එනවා. නේද? එතකොට මේ තරම් දියුණු ලෝකයේ ඇයි මේකට මීට වඩා අධීක්ෂණ ක්‍රියාවලියක් යොදන්න බැරි? නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි? අනිවාර්යයෙන්ම O level විභාගේ නම් කොපි කරනවමයි. A level වලදී ගොඩක් වෙලාවට මේක අඩු වෙන්නේ මොකක් හින්දාද? කොපි කරලත් සමහර සෙට් එකක් පාස් වෙන්නේ නැහැ නේ. උන්ට කොපි කරගන්නවත් තේරෙන්නේ නැහැ. ඒ තරම් මන්ද බුද්ධික ඩයල් ටික හැලිලා යනවනේ. එතකොට යම් පිරිසක් එනවා A level වලට ආවට වැඩ කරන්නේ උන් A level වලදී පෙන්වන්නේ නැහැ. අනිත් අයට පෙන්වන්නේ නැහැ නේ. දැන් O level වල අවුලක් නැහැ නේ. ඒකක් විතරනේ ඕනේ. හැබැයි A level වල ඔබ දන්නවා යාළුවෙකුට පෙන්නුවොත් කාට හරි පෙන්නුවොත් මොකද වෙන්නේ? සමහර ලාවට එයා කැම්පස් යනවා ඔයා යටට වැටිලා. ඒ හින්දා A level වලදී වැඩ කරන ළමයි කොපි කරන්න දෙන්නේ නෑ අනිත් අයට. ඒත් කරන වෙලාවල් තියෙනවා. නමුත් O level වලදී ඕනේ ඒකක් විතරනේ ළමයට ඕනේ. තව ළමයෙකුට ඒකක් තිබ්බා කියලා ඒ ළමයට ප්‍රශ්නෙකුත් නෑනේ. ඒ හින්දා මේ කොපි කිරීමේ ක්‍රියාවලිය සරලව යනවා. අනිවාර්යෙන්ම මේකට දැන් අද වෙනකොට විෂයන් 5යි ඉවර වෙන්නේ. තව විෂයන් 4ක් තියෙනවා. තීරණාත්මක විෂයන් ඊළඟ දවස්වල තියෙන්නේ. ඒ විෂයන් කොපි කරන්න දුන්නොත් විද්‍යාව ගණිතය වගේ විෂයන් කොපි කරන්න දුන්නොත් ළමයි හිතනවා Tamanට ඒව පුළුවන් කියලා. Tamanට මතක් වෙන්නේ නැහැ ප්‍රතිඵල ආවට පස්සේ කොපි කරලා තමයි මේ සහතික ගත්තේ කියලා. මේ රිසල්ට්ස් එක ගත්තේ කියලා. දෙමව්පියෝ කොහෙත්ම හිතන්නේ නැහැ. ඇයි දෙමව්පියන්ට කොහොමත් කියන්නේ නැහැනේ කොපි කළා කියලා. දෙමව්පියෝ යොමු කරනවා ළමයින්ව මැත්ස් වලට සයන්ස් වලට. ඔබ දන්නවාද දන්නේ අපේ රටේ මැත්ස් කරලා සයන්ස් කරලා ඒ ලෙවල් වලට අසමත් වෙන ප්‍රතිශතය. ඒක මහ විශාල ප්‍රතිශතයක්. ඒ වගේම සමහර දරුවන්ට O level maths වත් බැරුව ඒකක් තියාගෙන A level maths වලට ගියාම කරකවල අතෑරියා වගේ වෙනවා. අපි ළඟට නම් එන්නේ O level fail වෙන්න ඕනේ උන් කොපි කරලා O level යන්තම් පාස් වෙලා අපි ළඟට එනවා. කොපියෙන් පාස් වෙලා. පුදුම අමාරුවක වැටෙනවා අපි ඇඩ්වාන්ස් ලෙවල් එකට උගන්වන්න ගියා. මගේ මේ කතාව සාවධානව ඒ බදු අය අසාගෙන ඇති. ඇයි මට මේ ඉගෙන ගැනීම මේ තරම් අමාරු වෙන්නේ කියලා ඔබ කල්පනා කරලා බැලුවොත් හෘද සාක්ෂියෙන් අහලා බැලුවොත් ඔබ සමහර වෙලාවට එහෙම O level විභාගෙදී කොපි කරලා මේක පාස් කරපු කෙනෙක්ද විය හැකියි.